එක ලකුණ ලබා ගන්නවා. එය ඉතාමත්ම වේදනාශීලී අවස්ථාවක් හැටියට නම් කිරීමට පුළුවන්. ඉතිහාසයේ ප්‍රථම වතාවට තමාගේ සහෝදර ක්‍රීඩකයෙකුට ද්විත්ව ශතකයක් කරා යන්නට අවස්ථාව ප්‍රථම පන්දුවෙන්ම ලබා දුන්නා. චරිත අසලංක එක ලකුණ ලබාගෙන. ලකුණු 196ක් පන්දු 135ක් තුල ඉතිහාසගත වන ශ්‍රී ලංකා පිටිකරුවා පැදුම් නිස්සංක තවත් පන්දු 5ක් මේ ඉනිම තුල ඉතිරිව තිබෙනවා. විශිෂ්ට ඒ වගේම අපිත් වාසනාවන්ත වෙනවා මෙවැනි ආකාර ඉනිමක් දක්වලා ගන්න සජීව ඒ වගේම මේ ඉනිම පුරා නොදවි ඔහු ඉතාමත් හොඳින් ලකුණු අතර ප්‍රවිෂ්ඨීව අගය කළ යුතුයි. ද්විත්ව ශතකයේ ලකුණු 4ක් පිටපස්සේ පන්දුව ස්ථානගත කළා. ලකුණු 4ක් විය යුතුයි. ලකුණු 4 අත් කර ගන්නවා දයාබර ක්‍රීඩාලෝලිය ආසන්නනේ නරඹන්නනේ. අපි බලමු මිනිසුරුගේ තීරණය. ඔව් දැන් ලකුණු 4 සටහන් කරනවා. ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකා පිටිකරුවෙකු එක් දින තරගයකදී ලබා ගන්නා ප්‍රථම ද්විත්ව ශතකය වාර්තා කර ගන්නවා. පැතුම් නිස්සංක අනර්ග පිටිකරණයක් විශිෂ්ට පිටිකරණයක්. ඉතාමත් විශිෂ්ට පිටිකරණයක් ඒ වගේම ලෝක වාර්තාගත ඉනිමක් බවට ඔහු පරිවර්තනය කරගන්නවා. මෙම ඉනිම විශේෂයෙන්ම ආරම්භක පිටිකරුවා ලෙස පිටියට ප්‍රවිෂ්ඨ වෙමින් අති විශිෂ්ට ඉනිමක් බවට මෙම ඉනිම පරිවර්තනය කරගන්නවා පැතුම් නිස්සංක. අනර්ග ඉනිමක් විශිෂ්ට ඉනිමක් හැටියට නම් කළ යුතුයි. ඔහු කළුතර විද්‍යාලයෙන් ක්‍රිකට් ක්ෂේත්‍රයට අවතීර්ණ වෙමින් ඉන් අනතුරුව කොළඹ ඉසිපතන විද්‍යාලයෙන් ක්‍රිකට් ක්ෂේත්‍රය ප්‍රගුණ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය ආරම්භක පිටිකරුවාගේ භූමිකාවට පණ දෙමින් මෙන්න චරිත අසලංක මේ සහෝදර පිටිකරුවා උසුවනවා. එසවිය යුතු ක්‍රීඩකයෙක්.